ඒ වගේ ආර්ථිකය කඩන් වෙලා 2027 විදේශ ඡන්දිත තියන්න තිබ්බේ IMF එකේ යෝජනාව අනුව 6ට එදා රනිල් වික්‍රමසිංහ 6ට ගෙනාව 2027 අග වෙනකොට ඒ බාර මොකද අපි දන්නවද මේකේ තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5කින් පසුව ලබා දෙන ඉස්ලාමයට පහසු කිරීම කියලා එකක්. මේක අපි කතා කරේම මම පාර්ලිමේන්තුවේ සඳහන් කරා මේක කිරීම කරේ නෑ මේ අපිට විශ්‍රාම වැටපු දුන්නේ නැත්නම් අපි හොරකම් කරනවා කියන වචනයක් පාවිච්චි කරේ හොරකම් කරන්න හිතෙනවා නෑ අපිට හොරකම් කරන්න හිතනවා කියලා නෙමෙයි කිව්වේ ඔබතුමා නෝට් කරලා පොඩේ මනෝජ් නෑ නෑ ඔය පොඩේ මනෝජ් මම ලියගෙන ඇවිල්ලා තියෙන්නේ කවුද ඒක තමයි ඉතින් ඔබ නෑ Let's go. මුලින්ම මම සඳහන් කිරීම කරන්න කැමති වෘත්තිකයෙක්ට තමන්ගේ නිදහසේ වෘත්තිමය කටයුතු කරන්න තිබ්බ හැකියාව මේ වෙද්දී අඩු වෙලා තියෙනවා. දැන් ඊයේ අපේ නීතිඥතුමා Wait a minute. Who are you? වාදනයට ලක් වෙච්ච බුද්ධික මල්ලවරච්චි මහත්මයාගේ අවසන් කටයුතු සිද්ධ වුණා සහ එම මහත්මියගේ ඒ වගේ තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. ඒකට විරෝධය පාලා නීතිඥවරු තමන්ගේ වෘත්තීමය කටයුතු වලින් ඉවත් වීම නිසා ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතියම හුදකලා එක ස්ථානයක දෙකක ඇරුණාම කටයුතු යන හිටියා. ඒකින්ද විශාල අලාභයක් රටට සිද්ධ වුණා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම තමයි දූෂණය වංචාව ඒ වගේම තමයි රජයට පාඩු කිරීම රජයේ මුදල් අවභාවිතා කිරීම වළක්වන්න ආපු ආණ්ඩුවක ගල්ලඟුරු සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන తত্ত্বය අද මේ වෙද්දි විශාල කතා බහකට ලක් වෙලා තියෙනවා. මේ ගල්ලඟුරු වල රස්නය මිනිස්සුන්ට දැනෙන්නේ කන්ටේනර් සම්බන්ධයෙන් කන්ටේනර් 200 ගණන සම්බන්ධයෙන් වාර්තාවවත් එළියට ආපු නැති පසුබිමක. වාංචාව දූෂණය නවත්වන්න ආවේ. නමුත් අඩුම තරමේ තියෙන දැනට චෝදනා තියෙන දේවල් සම්බන්ධයෙන් නියමිත වාර්තාවක්වත් ඉදිරිපත් කරගන්න බැරි ආණ්ඩුවක් තමයි දැන් මේ වෙද්දි සිටින්නේ. ඔය තත්ත්වය තියෙනවා. ඊට අමතරව තවත් මම ඉදිරියේදී අපේක්ෂා කරනවා යම් කරුණු මේව කරන්න. ඒ වගේම තමයි විධායක ජනාධිපති කෙනෙක් ඉද්දී අගමැති අධ්‍යාපන ඇමතිකම දරද්දී රටේ ඉන්න හැම පක්ෂයකටම හැම මිනිස්සෙක්ටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ඕන වෙලා තියෙද්දී නියමිත පරිදි මොඩියුල් එකක්වත් හදාගන්න බැරි ලදරු ආණ්ඩුවක් තමයි මේ වෙද්දී තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක තමයි රට දැනට පවතින්නේ. ඒතර විශේෂයෙන්ම මේ මට කලින් අදහස් දක්වපු සමගි ජන බලවේගයේ මහත්මයා කිව්වා වගේම ආණ්ඩුවට විරුද්ධව කතා වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒක කාලයකට කන්ටේනර් ගැන කතා කරනවා, කාලයකට ගල්ලඟුරු ගැන කතා කරනවා, ලබන සති තාමක් හරි කතා කරයි. විපක්ෂ නායකතුමා ගත්තොත් එහෙම හැම පාර්ලිමේන්තු දවසකම උදේවරුේ පැය භාගයක් වගේ අරගෙන යම් දෙයක් කතා වෙනවා. එතකොට ඊළඟ සතියේ වෙද්දී මාතෘකා ඉවරයි. එහෙම ගොඩක් දේවල් කතා වෙන්න පුළුවන්. කතා වෙනයි චෝදනා වෙනයි. ඒ නිසා අපි චෝදනා ඇත්තද ඒවා කොහොමද කියන එක අපි පැහැදිලිව කතා කරමු. කතා නම් දිගටම කියන්න පුළුවන්. ආණ්ඩුව නියෝජනය කරන മന്ത്രിවරු ඇමතිවරු කියපු කතා ඇත්තද? මිනිස්සුන්ට දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. දැන් තාවත් සුරංගනා කතා වලට යට වෙනවද? නැත්නම් පචවලට තවත් අහු වෙනවද? ඔය වගේ කියන එක සෙනකට දැන් මං හිතන තේරෙනවා ආණ්ඩුව අවුරුදු එකමාරක් විතර කිට්ටු වෙන්න දැන් කාලයක් ආණ්ඩුව කළා. එතකොට ඔය කියපු ටාගට් වලට රටේ ආර්ථික ටාගට් වලට ඇවිල්ලා තියෙනවා නම් කාගේවත් වාර්තා ගේන්න ඕනේ නැහැ. ජනතාව දන්නවා කණ්ඩ බොණ්ඩ පුළුවන්ද මේ රටේ බේට් ටික ගන්න පුළුවන්ද ළමයෙකුට උගන්වන්න පුළුවන්ද ලයිට් බිල ගෙවන්න පුළුවන්ද මිනිස්සු දන්නවා තමුන්ට තියෙන අමාරුතාවය. මම දන්නේ මේගොල්ලෝ වාර්තා වලින් මොනවා කියනවද කියලා. එතකොට රටේ ආර්ථික තත්ත්වය දිහා බැලුවම ඩොලර් එක දා රනිල් වික්‍රමසිංහ මහතා 2024 බාර දුන්නාම තිබ්බේ රුපියල් 209ට 292ට අද වෙනකොට 312ක් වෙලා. එතකොට ණය අනුපාතය රුපියල් 13 වැඩි කිරීම බිලියන 37කින් ඉහළට ගිහිලා රුපියල්. ඉතින් ඒ වගේ ආර්ථිකය කඩන් වෙලා 2027 විදේශ ඡන්දිත තියන්න තිබ්බේ IMF එකේ යෝජනාව අනුව 6ට එදා රනිල් වික්‍රමසිංහ 6ට ගෙනාව 2024 අග වෙනකොට. ඒ බාර දීලා 2025 තිබ්බා විදේශ සංචිත 8.5ට තියන්න. 8.5ට තියා තව 6.8යි ගෙනත් තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ ජාත්‍යන්තර කොයි විදිහෙන් බැලුවත් ආණ්ඩුව කඩාගෙන ඉట్లా මිනිස්සුන්ට මේක තේරෙනවා. කවුරු හරි කිව්ව එකක් අරගෙන ඒක ලුක්කොට කරගෙන ඒක විකුණගෙන කන්න
යන්නේ නැතුව රටේ යථාර්ථයට දැන්වත් එන්න කියලා කියනවා. ඉතින් ආර්ථික දර්ශකයන් උඩට ගිහිල්ලා කියනවා රේගු ආදායම වැඩි වෙලා කියනවා රට බංකොලොත් වෙන්න කාර් ගෙන්නලා බදු ගහලා එකට එකක් බදු ගහලා කාර් ගෙන්නලා රට බංකොලොත් වෙන්න මිනිස්සුන්ගේ අතේ සල්ලි ටික ඔක්කොම බැංකුවලට ණය වෙන විදිහට ගෙනල්ලා රේගු ආදායම වැඩි වුණා කියනවා. ඉතින් ඕක කතාවක්ද? බදු ආදායම කියලා බැලුවාම අද බලන්නකෝ හැමතැනටම බදු ගහලා බදු පිට බදු ගහලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා. අඩු ගානේ ආණ්ඩුව කිව්වනේ පාසල් දරුවගේ අධ්‍යාපනයට තියෙන වැට් එක අඩු කරනවා කියලා. ඒ උච්ච ආර්ථිකයේ සමෘද්ධි වෙලා තියෙනවා මේ පාසල් දරුවෝ ගැන හිතලා වැට් එක අඩු කරනවා. අද ළමයෙකුට උගන්වන්න පුළුවන් ටියුෂන් යන්න මේ A level කරන ළමයට රුපියල් 35000ක් ගෙවන්න ඕනේ දෙමව්පියෝ. ඉච්චර විතර වියදමක් කරනවා අධ්‍යාපනයට. එක ළමයෙකුට අධ්‍යාපනයට විතර පෞද්ගලිකව. ඒතර එහෙම කරපු එක බදු ආදායම මිනිස්සුන්ට බදු ගහලා අය කළාට වැඩක් නැහැ. බේත් ටිකක් ගන්න පුළුවන්. අද මිනිස්සුන්ට ෆාමසි එකක් ගාවට වෙලා හිටියාම පේනවා කී දෙනෙක් බේත් ගන්න ඇවිල්ලා ආපහු හැරලා යනවාද බෙහෙත් වල ගණන් කිව්වහම කියලා. නමුත් ආණ්ඩුව බලයට එනකොට මොනවද කිව්වේ? මේ බෙහෙත් වලට ගහලා තියෙන වැට් එක අඩු කරනවා කියලා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තියෙන වැට් එක අඩු කරනවා කියලා කිව්වා. අඩු ගානේ හාල් ටික විකුණපු හාල් වී ගොවියත් නන්නත්තර වෙලා හාල් කන මිනිහත් නන්නත්තර වෙලා වී මුදලාලිලා කෝටි 50-60 වාහන ගේනවා. මේකද ආණ්ඩුවේ පුනරුදය? ඕක තේරුම් ගන්න බැයිද රටේ ජනතාවට? තවත් සුරංගනා කතා කිය ජනතාව රවට්ටන්න නැතුව යථාර්ථයට මුහුණ දෙන්න කියලා අපි කියනවා. දැන් අද ඉඳලා ඔය කතා කරන්නේ මේ මාසිකව රුපියල් ලක්ෂ 303ක් මහජන මුදල් වැය කරපු മന്ത്രി විශ්‍රාම වැටුප අහෝසි වෙනවා. ඒ වුණාට අපිට පාර්ලිමේන්තුවේ ඇහුණා മന്ത്രി විශ්‍රාම වැටුප අපිට ඕනේ අපි රස්සාවක් නොකර ඉන්නේ මේකටයි. විශ්‍රාම වැටුප නොලැබුණොත් ඊළඟට හොරකම් කරන්නයි අපිට හිතෙන්නේ. ගෙදර ගියාම කොහොමද අපි අය ජීවත් වෙන්නේ? බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ විශ්‍රාම වැටුප නොලැබුණාම කියලා. දැන් ඒ වගේම දැන් අපි දැක්කා මෙතනදී වෝට් කරද්දී හිටියේ නැහැ විපක්ෂය. 4 දෙනා හිටියේ. එතකොට හැබැයි අදහස් දක්වද්දී විශාල පිරිසක් මෙතන රැඳී සිටීමෙන් අදහස් ප්‍රකාශ කළා. මාර අසාධාරණ වැඩක් නේද ආණ්ඩුව මෙහෙම කරන්නේ? ඇයි මේ වගේ වැරදි වැඩක් කරේ කියලා කාට හරි හිතෙන්න පුළුවන් නේද? මොකද ඕනෑම රටක නීති සැකසෙන්නේ ජනතාවගේ අරමුණු ඉටු කිරීම සඳහා තමයි. ඒකට ආණ්ඩුව පොරොන්දුවක් සිදු කර ආණ්ඩුව බලයට එන්නෙම ඔය කියන අනවශ්‍ය වරප්‍රසාද අහිමි කරනවා, ජනතාව බදු මුදල් ඉතුරු කරනවා කියලා, ඒවා ජනතාවගේ යහපතට යොදවනවා කියලා. මෙතන මොකක් හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවද? මොකක්ද ඇත්තටම මේ විපක්ෂය මතු කරන දෙබිඩි කාරණාව? මම ඉස්සෙල්ලාම ආණ්ඩුවෙන් අහන්නේ මේක. ඔබ එහෙමයි මායා. මේ ඔබ අන්තිමට පාවිච්චි කරපු වචනේම පටන් ගන්න එක දෙබිඩි තමයි. ඒක දෙබිඩි වෙන්නේ මේක අපේ කතාවට එන්න කලින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පොහොසත් රටේ ලස්සන ජීවිතය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 පිටුවේ අපි ජනතා නියෝජිතයන් සම්බන්ධව ගන්න යම් ක්‍රියාමාර්ග ප්‍රතිපත්තිමේ තීරණ ගැන අපි සඳහන් කරා. ඒතර මේක පෙන්නලා තමයි අපි ජනාධිපතිවරණයට සහ මහමන්ත්‍රීට ඉදිරිපත් වුණේ. ඒතර මේක තමයි අපේ කෙටි කාලින සහ දීර්ඝ කාලීන එක ශේෂ සම්බන්ධ මේක විශාල පොතක් තිබුණේ. එතකොට මේක ඉතාම පැහැදිලිව තියෙනවා ජනාධිපති නිල නිවාස සීමාකරණ එක, ජනාධිපතිවරුන්ට තියෙන වරප්‍රසාද, අමාත්‍යාංශ 25කට අඩුවෙන් දාන එක 25ක් දාන එක වගේ ගොඩක් දේවල් තියෙනවා. ඕකට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ නේ. ඔව් මේකට තමයි දුන්නේ. එතකොට මේවා අපි මේකේ හොරෙන් ලියලා පැත්තකින් තිබුණේ මේ මාතෘකාව අපි කතා කරා. මොකද අපි දන්නවද මේකේ තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5කින් පසුව ලබා දෙන විශ්‍රාම වැටුප පහසු කිරීම කියලා එකක්. මේක අපි කතා කරේම මම පාර්ලිමේන්තුවේ සඳහන් කරා මේක මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය ගැන සාකච්ඡාව 2022 පස්සේ ලොකුවට මතුවෙන්න අදාළ පසුබිමක් තිබුණා. මේ රට 2022 බංකොලොත් වුණ අපේ කලාපයේ ඔක්කොම රටවල් ටික ආර්ථිකව ඉහළට එසවෙද්දි. එතකොට ඒකට අදාළව මේ රටේ දේශපාලඥයා ඒ වැඩ කරපු විදිය, ඔවුන් දේශපාලනය ගැන හිතපු විදිය, දේශපාලනය කරපු අරමුණු, දේශපාලනයට වරදාන වරප්‍රසාන අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරගෙන පහුගිය අවුරුදු 30 40 ගියපු ගමන. විශ්‍රාම වැටුප් වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, ගෙවල් වෙන්න පුළුවන්, ඔක්කොම දේවල්. එතකොට වැඩි කරගෙන මේ දේශපාලනය නොවි වෙන දෙයක් බවට පත් වුණානේ. දැන් මේ දීමනාව දුරකථන ඉන්ද්‍ර නිල නිවාස තවත් පහසුකම් දෙනවද? ඒ ටික කපලා නැහැනේ. නෑ. මූලික දැන් മന്ത്രിවරයාට වැඩ කරන්න දාලා මූලික දේවල් ටිකක් තියෙන එපැයි. නමුත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නිශ්චිතව අපි ඒකත් කියලා අපි අයින් කරන්නේ මොනවද කියලාත් කිව්වා. එතකොට ඒක අපි කිව්වේ නැහැනේ മന്ത്രി කෙනෙක්ගේ වැටුප අයින් කරනවා. මොකද්ද මේ අර පාර්ලිමේන්තුවම යන තියෙන මාධ්‍යවල ගෙදර අයින් කරනවා. රක්ෂණ ආවරණය අඩු කරනවද? රක්ෂණ ආවරණය යම්කිසි අඩුවීමක් කරනවද? ඒක ගිය අවුරුද්ද අඩු කිරීමක් කරා. ලක්ෂ 10 තුනක ලක්ෂ 2කමාර සීමාවකට ගෙනාවා. 500ක් විතරනේ මේකෙන් මේ යැපෙන්නේ. ඔව්. එතකොට ඒක මහා විශාල මුදලක් නෙමෙයි අතරම. හොඳ තැනකට ආවේ ඔබ. ඔව්. එතකොට දැන් මේ මං හිතන්නේ කරු ජයසූරිය මේ හිටපු කතානායකතුමා තමයි මේ විශ්‍රාමිකයන්ගේ සංගමයේ ඉන්නේ. එතුමාලා ලිපියක් පවා ජනාධිපතිවරයාට යොමු කරලා තිබ්බා නැවත සලකා බලන්න කියලා. ඇතම් පිරිසක් ඉන්නවා මේ ලැබිය යුතුයි කියලා. දැන් බෙහෙත් ටික ගන්න එහෙම. ඒ කියන්නේ ඔක්කොම හොරු නෙමෙයිනේ ඔය හිටපු. එතකොට මේ හොරු කියලා හිතලා ගත්ත තීන්දුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ මම උත්තරයක් දෙන්න දෙදුලෝ. ඔව්. ඒ කියන්නේ
ගල් වලවල් කරන පස් කපන බාර් තියෙන ඒ කියන්නේ 10ක් 15ක් 20ක් ඉන්න පුළුවන් 21 වගේ ඉඳලා අපි ගණන් හැදුවොත් එහෙම නැති පිරිසකුත් ඉන්නවා. එතකොට අන්න ඒගොල්ලන්ට සාධාරණක් විය යුතුයි කියලා හිතන්නේ නැද්ද? මේක එතකොට අසාධාරණ නැද්ද? එහෙමයි දුල. ඒ කියන්නේ මේකේ පළවෙනි දේ മന്ത്രിවරුන්ට ලංකාව සර්වජන ඡන්ද බලය පටන් ගන්න 1931 ඩොනමෝර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේනේ. එතකොට ලංකාවේ മന്ത്രിවරුන්ට විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක වෙන්නේ 1977න් පස්සේ. 1977 වෙනකන් අපි ওই නම් සඳහන් කරන දේශපාලඥයෝ බණ්ඩාරනායකලා වෙන්න පුළුවන්, කන්නංගර මහත්තයලා වෙන්න පුළුවන්, ඒ ඕන කෙනෙක් දේශපාලනයට ආවේ විශ්‍රාම වැටුපක් නොලැබෙන බව දැනගෙන. ඒක මහජන සේවයක් බවට තමයි ස්ථාපිත වෙලා තිබුණේ. එතකොටත් ඔය කියන ප්‍රශ්න ටික තිබුණා. එතකොට 1977 මේක ගෙනාව විතරක් නෙමෙයි ඊළඟට ප්‍රතිසංස්කරණ 4ක් කරහා මේක බිරින්දෑවරුන්ට දරුවන්ට ඊට පස්සේ බිරින්දෑවරු පාර්ලිමේන්තුව නොවා වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක මෙතනට ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල ඔබගේ හෘද සාක්ෂියට එකඟව මම හිතන්නේ මේ ටීවී එක බලන් ඉන්න කට්ටියගේ හෘද සාක්ෂිය මෙතුමාලත් ඇතුළුව ලැබිය යුතුයි කියලා ඉන්න සාධාරණ පිරිසක් ඉන්නවනේ. ඒක ඔබතුමාලා සමහරලාට කිව්වා මේ අස්සසුම ගන්න එන්න වගේ කතාවකුත් කිව්වා. නිකන් හිතන්න ඔබතුමා අවුරුදු 10කින් මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා ඔබතුමා වෛද්‍යවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉඳලා ඔබතුමා අස්සසුම ගන්න යන්න සාධාරණයිද? ඒක නෑ මෙහෙමයි දුදුල මම කියන්නේ අස්සසුම කියන එක නිකන් වෙලේ කතාවකට කියපු එකක් නේ. මේකේ ඇත්තටම තියෙන්නේ දැන් අපි මේකේ ප්‍රතිපත්තියට දැම්මේයි. මම කියන්නේ මේ මාතෘකාව අපිට අද අලුතෙන් කතා කරන්න සිද්ධ වෙන එකක් නෙවෙයි මේක. නෑ ඒක ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි එකඟයි. හැබැයි පොඩි තව කාරණාවක් තියෙනවා. දැන් දේශපාලනය කරන සියලු දෙනාම ජනතාව ඉස්සරහා Taman දේශපාලනය කරන්නේ ජනතා අපේක්ෂා ජයග්‍රහණයටයි කියලා තියෙනවා. එතකොට මෙතුමන්ලගේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකඟ වෙලානේ දැන් තුනෙන් දෙකක දුදුල අහන එකක් තියෙනවා මම ඒකටත් එක්ක උත්තර දෙන්න. හැබැයි උතන්දි මේ පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකකුත් ආවනේ. ඒක තමයි මම කියන්නේ. මේ සජබේ හේෂා UNP එකේ රවි දෙන්නම ඒ දවස්වල මේක එපයි කියලා දැන් මට මෙතන මතක ඒක තමයි මම කතා කරන්නේ. මම අහපු කාරණාවේ අර 500 ඇතුලේ ඔහොම සාධාරණ ඉල්ලීමක් කරන පිරිසක් ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරා. ඒ සම්බන්ධයෙන් සලකා බලලා සංශෝධනයක් හරි කරනවාද කියලා මම අහන්නේ. මෙහෙමයි දුදුල. ඒක එහෙම නැත්නම් ඒගොල්ලෝම මේ කාරණා දෙකටම උත්තර දෙන්න. ඔය කාරණා දෙකටම උත්තර දෙන්නකො පළවෙනි එක දිදුල කීප එක ගත්තොත් එහෙම ඇත්තටම ඔය ඉන්න 500 ගානේ ඇතුලේ ආර්ථික මාර්ගම් තියෙනවා ඉන්න පුළුවන්. සහ ඒගොල්ලෝ මේ මොහොතේ මෙහි විශ්‍රාමයටපත් තියෙනවා කියලා දැනගෙන ආපුවයි තමයි. හැබැයි දුල ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක අපිට රටක් විදියට ප්‍රතිපත්තිමය තීරණ ගන්න වෙච්ච ලොකු බාධකයක් සහ ලොකු කඩයිමක් අපි පහු කරන 2022 මේ රට බංකොලොත් වීම හරහා ඒකෙන් පස්සේ තමයි මේ දේශපාලනය අපේ දේශපාලනය අපිට ආණ්ඩුවක් බාර දීමට ජනතාව තීරණය කිරීම තුළ බොහෝ දේවල් වෙන්නේ. එතකොට ඒකෙදි තමයි මේ දේශපාලන සංස්කෘතිය ගැන മന്ത്രി කොහොම වෙන්න ඕනද, ඇමති කොහොම වෙන්න ඕනද, කවුද දේශපාලනය කරන්න ඕන, මොකටද දේශපාලනය කරන්න ඕන කියන ඔක්කොම දේවල් එන්නේ. එතකොට ඒකෙදි තමයි විශ්‍රාම වැටුප ගැන සාකච්ඡාවක් එන්නේ. ඉතින් මේක අපි දුන්නු මැතිවරණ පොරොන්දුවක් සහ අපි හිතනවා මේ දැන් මම පළවෙනි වටේ කියවනේ මේ ආර්ථිකව මේ යම් හැරවුමක් ගනිමින් ඉන්නවා කියලා අපි හිතනවා ඊළඟ අවුරුදු 10 15 විශේෂයෙන් ඊළඟ අවුරුදු 10 15 මේක යම් තැනකට ගේන්න මේ රටේ දේශපාලඥයා විදියට දේශපාලඥයා හැසිරිය යුතු විදියක් තියෙනවා. දේශපාලඥයාට යම් ගත කළ යුතු විදියක් තියෙනවා. ගෙවිය යුතු මිලක් තියෙනවා. මොකද අර වැඩිපුර කරාට පස්සේ ඊළඟ පරම්පරාවට ගෙවන්නේ මිලක් තියෙනවනේ. හැබැයි දැන් අර ඔබතුමාලගේ පක්ෂය වගේ බලවත්ෙන් බලා ගන්න සහෝදරවරු සලකන එහෙම එකක නෙමෙයි අනිත් පක්ෂේ ඉන්නේ. මෙහෙමයි දිදුල. මම හිතන්නේ ඒගොල්ලෝ මේ කරන වැඩෙන් ඒ වැරදීමකින් හරි මේගොල්ලෝ බලයට આવත් මේගොල්ලෝ හොරකම් කරනවා රට නැති වෙන්න. මොකද විශ්‍රාම වැඩකුත් නැහැ. දේශපාලනයට එන්නේ ඒක මෙහෙම දිදුල. නෑ මම දැන් ඕක මම අහන ප්‍රශ්නෙට ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්න මම අපි විරුද්ධයි ඒකට විරුද්ධයි. හරි කියන්නේ දේශපාලනයේ නෑ ජනතාව හරිනම් දිදුල ප්‍රශ්න කරනවා ජනතාව ඒක තමයි ජනතාවට තියෙන ප්‍රශ්නයක් මම අහන්නේ. හරිද? ජනතාව නෙමෙයි අපි කතා කරන්නේ දේශපාලඥයෝ ගැන. දේශපාලඥයෝ ජනතාවට මේ ප්‍රශ්න තියෙනවා. අද පාර්ලිමේන්තුවේ මෙහෙම එකඟ වුණාට දැන් මේගොල්ලෝ තව අවුරුදු 10ක් පාලා දීර්ඝකාලීන ඉන්නවා කියලා හිතන්නේ දේශපාලන වෙනස් වෙන්න පුළුවන්. ඒක සරල උත්තරයක් තියෙනවා දිදුල. ඔව් වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් එන පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට මේ වරප්‍රසාදයේ තිබ්බේ නැති වුණාම ඒගොල්ලෝ හොරකම් නොකර ඉඳීද? හරි. සරල ඔක විපක්ෂ 나යකතුමාත් අද කිව්වනේ. ඕක සරල උත්තරේ 77 ඉඳන්. හර්ෂණ මහත්තයත් පාර්ලිමේන්තුවේ හොරකම් කරන්නේ. දැන් මේ අපි හිතන්න අපිට තියෙන දර්ශීය නියති දෙකක්. 77ට පසු පාර්ලිමේන්තුවක් තියෙනවා മന്ത്രിවරු ඉන්නවා 77ට පෙර පාර්ලිමේන්තුවක් තියෙනවා മന്ത്രിවරු ඉන්නවා. ඒතකොට ඇත්තටම දැන් මේ 77න් පස්සේ සහ අපි දකින්න මෑත කාලේ විශ්‍රාමයටම තිබුණනේ. තව විශ්‍රාමයට විතරක් නෙවෙයි යාන වාහනද දැනට නැති ගොඩක් දේවල් മന്ത്രിවරු තුන පක්ෂ විපක්ෂ හැමෝටම. එතකොට හොරකම් කරන එක අඩු වුණාද?
අඩුවනේ නෑ මං කියන්නේ ඒක නෙමෙයි මේකේ දේ. ඒකට 74 කලින් පාර්ලිමේන්තුවේ අපි අහලා තියෙන ලැබිය යුතු පිරිසකටවත් සාධාරණයක් කළ යුතුයි කියලා හිතන්නේ නැද්ද කියලා මං අහන්නේ. නෑ දෙදුල එහෙමයි. මං කියන්නේ අපි ඒ කියන්නේ අමතර අනුකම්පාවක් മന്ത്രിවරු 400ක් ගැන විතරක් හිතන්න ඕනේ නෑ කියන අදහසේ මම ඉන්නේ. මම පුද්ගලිකව මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පස්සේ මම චන්ද්‍රේනේ මම විශ්‍රාම වැටුප් නෑ මේ සරලවම අහන්නේ ඔය බෑ කියන අයට දිදුල අහන්නේ ඔච්චර ඒගොල්ලන්ට යම්කිසි සාධාරණයක් කරනවද බැරිම නම් ඒගොල්ලෝ බැරිම විශේෂ අවස්ථාවක් තියෙනවා මේ ආණ්ඩුවේ විශාල සුබසාධන වැඩ පිළිලා තියෙනවානේ ඇත්තටම කරුජයසිරි මහත්මයා එළියුමේ වෙලා තිබුණා මට වෙන අවස්ථාවක එතුමා හම්බෙලා පුද්ගලිකවත් ඔක ඉදිරිපත් කරා එතකොට ඇත්තටම එතුමා සම්බන්ධයෙන් නෙමෙයි එතුමා පිරිසක් ගැන කතා කරන්නේ එතකොට මේ ඇත්තටම මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරොත් තමයි මම හිතන්නේ ඒක මේ ආණ්ඩුව විසින් සහ ඒකට කරන්න පුළුවන් දේ සලකා බලයි. නමුත් රටේ නීතිය රටේ යන්තම් ඇති කටේරියා මොකද්ද නේද? ක්‍රමවේදයක් නෑ දැන් නෑ ඔබතුමාලා දෙන්නම නියම බලන්න මගේ නම කියවුණානේ සමගි ජන බලවේගය. එතන පැහැදිලි ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා කියන එක දැන් ජනමාධ්‍යවේදීන්ට තේරෙනවා. ඊට පස්සේ ඒ සංගමෙනුත් කියලා තියෙනවා. නඩු කටයුත්තකොත් ගියා නඩු කටයුත්ත ගියේ පනත සම්බන්ධයෙන් පනත ව්‍යවස්ථානුකූලයි. නමුත් සමාජ ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියන එක. මේ අර හේෂ මන්ත්‍රීතුමා එහෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව දානකොට ඔක තේරුන්නේ නැද්ද? ඉන්න සමාජයේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියන එක මේ උත්තර දෙන මන්ත්‍රීතුමත් දන්නවා. ඒ වගේම තමයි ජනමාධ්‍යවේදීනුත් දන්නවා. එතකොට ඒක කියන්නේ ප්‍රශ්නයක් තියෙන නැත්නම් ප්‍රශ්නයක් තියෙන නෑ. දිදුලට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සමාජ ප්‍රශ්නය නෑ ඒක දිදුලගේ ප්‍රශ්නේ. මට තියෙන යෝජනාවක් විදිහට මේක එපා කියලා කිව්වනේ. රාවි කරුණානායක මහත්තයා කිව්වා හේෂත් කිව්වා. දැන් මට උත්තරයක් දෙන්න දෙන්නකෝ. දෙකොල්ලම දුන්නා පෞද්ගලික යෝජනාවක්. උත්තරයක් දෙන්න මට. දැන් අවස්ථාව දෙන්න මගේ. දැන් හර්ෂණ මේ මන්ත්‍රීතුමා කොයිම වෙලාවකද සඳහන් කිරීම කරේ නෑ මේ අපිට විශ්‍රාම වැටපු දුන්නේ නැත්නම් අපි හොරකම් කරනවා කියන වචනයක් පාවිච්චි කරේ හොරකම් කරන්න හිතෙනවා නෑ අපිට හොරකම් කරන්න හිතනවා කියලා නෙමෙයි කිව්වේ. ඒ ඔබතුමිය මේක අපිට කිව්වේ නෑ ඊළඟට හොරකම් කරන්න හිතෙනවා. හර්ෂණ මන්ත්‍රීතුමා කිව්ව එක අහන්න. අහලා තමයි කියන්නේ. අහලා තමයි කියන්නේ. නෙමෙයි කියන්නේ. බොරු කියන්නේ පානේ. ඕක නෙමෙයි කියන්නේ. එහෙනම් මොකද? දැන් ඔබතුමිය කියන විදිහට ඔබතුමිය කියන්නේ හර්ෂණ මන්ත්‍රීතුමා කිව්වා කියලා අපිට විශ්‍රාම වැටපු දුන්නේ නැත්නම් අපිට හොරකම් කරන්න. එතුමා කිව්ව දිග කතාවේ සංක්ෂිප්තේ මොකද්ද? අපිට മന്ത്രി විශ්‍රම වැටුප් ඕනේ අපි රස්සාවක් නොකර ඉන්නේ මේකට. කිව්වද නැද්ද? අපිට කියලා නෙමෙයි කිව්වේ. ඒක සඳහන් දැන් මේ විශ්‍රාම වැටුප් දෙන්නේ අපිටද? മന്ത്രിවරුන්ට දෙන්නේ. නයිස්. ඌට කෑ ගහගෙන වැඩක් නැහැ. ඒක තමයි අපිට නෙවෙයි විශ්‍රාම වැටුප් දෙන්නේ. අවස්ථාවකට මට ඒ කෑ ගහලා කියන මත් ඉදිරි ටික නෑ කෑ ගහලා කියන එක නෙවෙයිනේ മന്ത്രിතුමා කතාව. සෝරි සමාව වෙන්න. මේ නීතිඥතුමා හරිද? එතකොට එතුමා කිව්වේ එම മന്ത്രിතුමා කිව්වේ අපිට മന്ത്രി විශ්‍රාම වැටුප් ඕනේ අපි රස්සාවක් නොකර ඉන්නේ මේකට. අපි කියන්නේ අපි නෙවෙයිනේ. නෑ ඕක ලියලා දුන්න එක එක්කෙනා වැරදියට ලියලා දීලා තියෙනවා. එහෙම නෙමෙයි. නෑ ලියලා දෙන්න අවශ්‍ය නෑ. ලියලා දෙන්න අවශ්‍ය නෑ. හරි දැන් මම මගේ මතේ ඉදිරිපත් කරලා ඔබතුමීට ඔය බලාගෙන කියෝන එක ලියලා දුන්නු කෙනා බලාගෙන කියවන්නේ කොහොමද මෙතන වොයිස් කට් ප්ලේ කරන්න දෙන්නේ ලියලා දුන්නු කෙනා වැරදියට ලියලා දීලා අනේ මේ බොරු කතා කියන්නේ පල් ලියලා දීලා ඒවත් කියවන්නේ නැහැ මෙතන අපි පිස්සු දොඩ එතකොට රාජ මහත්මයා ඉල්ලාස් කරගන්නේ කතාව මොකද්ද නෑ කවුරුත් ලියලා දීපුවා අපි බලන් කියවනවා කියන්නේ ඔබතුමා දැන් කොලයක් බලාගෙන ඔබතුමා නෑ ඔමාය පොඩ්ඩක් ඉන්න ඔමාය පොඩ්ඩක් නෑ ඒක රාජිත මහත්මයා ඔබතුමා නෝට් කරගන්න පොඩ්ඩක් මනෝජ් නෑ නෑ ඔය මනෝජ් ඒක තමයි ඉතින් ඔබ පොඩ්ඩක් මනෝජ් නිශ්ශබ්ද වෙන මනෝජ් නෑ පොඩ්ඩක් රාජිත මහත්මයා නෑ ඔබතුමා කොහොමද පොඩ්ඩක් ඉන්නකෝ ඔබතුමා කොහොමද ඔමාය කවුරු හරි ලියලා දීපු දෙයක් කියවනවා කියලා කියන්නේ මොකද කවුරු හරි ලියලා දීපු දෙයක් කියවනවා කියන්නේ ඔමායා කියන කතාව හර්ෂණ මන්ත්‍රීතුමා විසින් කිව්වාය කියලා ඔමායා කොලයක් බලාගෙන කියන කතාව හරි පොඩ්ඩක් ඉන්න හරි පොඩ්ඩක් ඉන්නකෝ ඔමාය පොඩ්ඩක් ඉන්නකෝ හරි ඒ කොලයක් බලාගෙන කියන කතාව ඒක හර්ෂණ මන්ත්‍රීතුමා කියපු කතාව නෙමෙයි. හරි ඒක ඔබතුමාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම අහන්නේ කවුරු හරි ලියලා දීපු දෙයක් ඔමාය කොලයක් බලාගෙන කියවනවා කියලා ඔබතුමා කියන්නේ කොහොමද? මෙහෙමයි. දැන් මෙතන මට පේන විදිහට දැන් එතුමිය ඒ කතාව ඇහුවා නම් ඒ කතාව ඇහුවා නම් දෙලින්ම මතකෙන් කියන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කවුරුහරි කියලා දුන්න එක තමයි නෑ ඒ ඔබතුමාගේ උපකල්පනය වැරදි. ඔබතුමාගේ උපකල්පනය වැරදි. මොකද මම කවුරුහරි ලියලා දෙනවා මම දැක්කේ නෑ. නෑ ඒක තමයි. ඒක තමයි. එහෙම උපකල්පනය කරන්නයි. ඔබතුමා එහෙම උපකල්පනය කරන්නයි. නෑ ඔබතුමාට ඕන දෙයක් උපකල්පනය කරලා කියා ගන්න පුළුවන්. හැබැයි බොරු කියන්න බෑ. ඔබතුමා කොහොමද කියන්නේ මේ කවුරු හරි ලියලා දෙන එහෙම නෙමෙයි. නෑ
කියන්න තියෙන දේ මම කියනවා. ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න වුවමනා කරුණු කාරණා නෝට් ඩවුන් කරගන්න පුළුවන්. මට ඒක ගැටලුවක් නෑ. නෝට් ඩවුන් කරගෙන කියන්නද? මගේ හිතාවරේ තමයි කවුරුහරි ලියලා දුන්නේ කියලා තමයි. ඔබතුමා මම මේ දශක ගානක් මාධ්‍යශාස්ත්‍රයේ මට උපකල්පනය කරන්න මගේ අයිතිය. කියවන්න ඕනේ. ඒක මගේ අයිතිය. ඒක මගේ අයිතිය. මම ඒක උපකල්පනය ඒක තමයි ඔබතුමා එහෙම උපකල්පනය කරන්න එපා. ඒක මගේ උපකල්පනය. දැන් මගේ ප්‍රශ්න මට ප්‍රශ්න උත්තර දෙන්න නැහැ. ඔබතුමාට සමගි ජන බලවේගයේ විදිහට අපි සහ ඔය හර්ෂණ මන්ත්‍රීතුමා ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා පැහැදිලි ස්ථාවරයක් සඳහන් කිරීම කරා. ඒ ස්ථාවරය තමයි ජනතා සේවයට ආවහම ඒ ජනතා සේවය කරලා નિયમિત කාල සීමාවක් තීරණය කරලා. දැන් තියෙන කාල සීමාව අවුරුදු 5යි. එහෙම නැත්නම් මේක අවුරුදු 10ක් හරි අවුරුදු 15ක් හරි කමක් නැහැ කරලා નિયમિત කාල සීමාව තමන්ගේ දැන් පාර්ලිමේන්තුවට එන රජයේ සේවකයෙක් නම් ඔහුගේ වෘත්තියෙන් අයින් වෙලා එන්න ඕනේ එතෙන්ට. ඒ වගේම තමයි ඔහුට ඇවිල්ලා වෙන වැඩ කරන්න තියෙන වෙලාව ජනතාව වෙනුවෙන් සේවය කරන්න කැප කරන්න තියෙනවා. එතකොට ඔහුට ආර්ථිකමය වශයෙන් යම්කිසි ආකාරයක සුරක්ෂිතතාවයක් අවශ්‍යයි. ඒ සුරක්ෂිතතාවය උදෙසා විශ්‍රාම වැටුපක් ගේන්න ඕනේ කියන ස්ථාවරය තමයි ඉන්නේ. එතකොට 54000ක් තියෙනවා වැටුප. ඕකෙන් 18000ක් විතර තමයි හම්බ වෙන්නේ. මම දන්නේ මගේ ගණන් හිලව වැරදෙන්න පුළුවන්. 18000ක් විතර වෙන්න පුළුවන් හම්බ වෙන්නේ. එතකොට ඒ මිනිස්සයාට ඒක තිබ්බොත් තමයි තමන්ගේ වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. එතකොට හර්ෂණ මන්ත්‍රීතුමා කිව්ව කතාව තමයි මේ සුරක්ෂිතතාවයේ මිනිස්සෙට තිබ්බේ නැත්තම් ඒ මිනිස්සයා හොරකම් කරන්න පෙළඹීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නැති කරන්න තමයි සමාජ සුරක්ෂණභාවයක් සමාජ සුරක්ෂිතභාවයක් ඇති කරන්න ඕනේ කියලා. නැතුව හර්ෂණ කිව්වේ නැහැ. හර්ෂණට හොරකම් කරන්න තියෙනවා. නැත්නම් අපි හොරකම් කරනවා කියලා නෙමෙයි ඒක. කිව්වේ ඔන්න ඔය කතාව. හරි අපි පිළිගන්නවා ඔය එහෙම කියලා. හර්ෂණ හරි සජිත් හරි මේ ජනතාවට නීති හදන්න පාර්ලිමේන්තුවට ආවනම් හරිද? ඒ කට්ටිය ඩිබේට් එකේදී මේව ඔක්කොම ජනතාවට කිව්වනම් ඇයි ඡන්දේ ප්‍රකාශ කරන්න හිටියේ නැත්තේ? මොකද්ද? ඇයි වෝට් එකේදී හිටියේ නැත්තේ? ඉතින් ඒක අපේ පක්ෂයක් විදිහට ගත්ත තීරණයක්. වෝට් එකේදී ඉන්න නැතුව ඒකට අපි දැන් අපිට දැන් ඕක හිටියා කියලා වෝට් එක දුන්නා කියලා කියන්නේ. ඒකේ පක්ෂයේ විදිහට අපි තීරණය කරා. නෑ මේකට වෝට් කරන්න. ඉතින් එහෙම අපි තීරණ ගන්නකොට දැන් මේ දැන් ඉන්න වර්තමාන ආණ්ඩුවත් ඒ රූසල් අවස්ථාවලදී විරුද්ධ වෙන්න ඕන අවස්ථාවලදී නැගිටලා ගිහිල්ලා තියෙනවා. හොඳටම දෙන පෞද්ගලික ඒක අපේ කැමැත්ත. ඒක අපි තීරණ. මේ දේ පෞද්ගලික යෝජනා මෙතුම කතාරේ ඉන්නේ හින්දා මෙතුමගෙන් අහන්න. දැන් ඔය ඔක්කොම හරි ඔය කතාවට මම දිහත් වෙන්නේ නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියනේ? ඔව් මං හිටියනේ. ඒතකොට හර්ෂණ මන්ත්‍රීතුමාගේ එහා පැත්තේ සීට් එකේනේ හේෂ මන්ත්‍රීතුමා ඉන්නේ. ඒතකොට එතුමම අපි දන්න පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් අපිට කලින් ගෙනාව විශ්‍රාම වැටුප් පහසු කරන්න. ඒ පරස්පරය මොකද්ද? ඔව් ඉතින් හේෂ මන්ත්‍රීතුමා පුද්ගලික තමන්ගේ යෝජනාවක් විදිහට අරගෙන ආවා. ඒ අරගෙන එන අවස්ථාවේදී ඒක ඉදිරියට අරගෙන යන්න ඔබතුමාලා විසින් කටයුතු කරේ නැහැනේ. ඒක ඉදිරියට අරගෙන යන්න ඒ දෙවෙනි කියවීම දක්වා ගේන්න ඔබතුමාලා විසින් කරදර කිරීමක් කරේ නැහැ. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් මිසක් අපි පක්ෂයක් විදිහට ගෙන අපි යෝජනාවක් නෙමෙයි. මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාව දෙනවා. ඔබතුමාට රාජ මහත්මයා පොඩි කාරණාවක්. රාජ මන්ත්‍රී ඔබතුමා විශ්වාස කරනවද හෘද සාක්ෂියට එකඟව යම් පිරිසකට ඒ කියන්නේ ටැක්ස් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ආර්ථිකයේ තියෙන කට්ටිය නැති කට්ටිය හොරු කවුද කියලා. ඒ සාධාරණ යම් පිරිසකට යම් දෙයක් කළ යුතුයි කියලා ඔබතුමා පිළිගන්නවද නැද්ද? ඒ කියන්නේ මට පාර්ලිමේන්තුවේ දැනට පාර්ලිමේන්තුව විශ්‍රාම වැටුප ලැබිය යුතු යම් පිරිසක් පොඩි ඇත්ත පිරිසක් ඉන්නවද? නෑ මම ඒක දැන් පිළිගන්නවද නැද්ද? මම ඒක පුද්ගලිකව දැන් මම කතා කරලා දෙන දැන් මේ ඔය JVP එකේම හිටපු മന്ത്രി කෙනෙක් කවුද ප්‍රේමසිරි මානගේ. ඒ මහත්තයත් එක්ක මම කතා කරලා තියෙනවා. ඉතින් ඒ මහත්තයත් එක්ක කතා කරාම මට තේරුණ දේ තමයි ඒගොල්ලන් ඇත්තටම පිළිගන්නවනේ. ඒක අවශ්‍ය පිරිසක් ඉන්නවා. හරි. ඔබතුමා මේ ප්‍රේමසිරි මානගේ කෙනෙක් මනෝත් අවස්ථාව දෙන පොඩිම පොඩි කාරණාවක් රජද මේ දැන් ඔබතුමා ලොකු විරෝධයක් පළ කළානේ මේ ආණ්ඩුව ගත්ත තීරණය සහ මේ ගත්ත ප්‍රතිපත්ති මේ කාරණාව සම්බන්ධ විශ්‍රාම වැටුප මම පක්ෂයේ මතය සඳහන් කිරීම. ඔව් පක්ෂයේ මතය සඳහන්. මට පුද්ගලික මතයක් තියෙනවා. හරි. ඔබතුමා පුද්ගලික මතය අපිට පොඩ්ඩක් කියන්න. පුද්ගලික මතය තමයි මමත් පුද්ගලිකව හිතනවා අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් සේවය කරලා ජීවිත කාලෙම විශ්‍රාම වැටුපක් දෙන ක්‍රමවේදයේ යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව निराකරණය විය යුතුයි. මම කියන්නේ ඒක විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම අයින් කළා දාන ක්‍රමයක් නෙමෙයි.
වඩා සාධාරණ ක්‍රමයක් යෝජනා කරන එක තමයි මම පණ තිබ්බේ නෑනේ ඒක සංශෝධනය කරන තත්ත්වයටවත් ජාතික ජනබලවේගය මේ ප්‍රතිපත්තිය ගෙනාවේ. ජාතික ජනබලවේගය මේ ප්‍රතිපත්තිය ගෙනාවේ චන්දර කලින් ඉදන්නේ. ඒ කියන්නේ මැතිවරණ වේදිකාවල මේක ගැන කිව්වා. ඒ අවස්ථාවේදී මේක පරාජයට පත් කරන්න මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඔබතුමන්ලා කරපු මැදිහත් වීම මොකද්ද ජනාධිපතිවරණ වේදිකාවේ? නෑ මෙහෙමනේ ජනාධිපතිවරණ වේදිකාවේදී ඔබතුමන්ලා කිව්වා දලදා පෙරහැර නවත්තයි කිව්වා හාමුදුරු ගොල්ලන්ට දාන්නේ නැති වෙයි කිව්වා. ඒ වගේම කිව්වනේ. මම අහන්නේ මේ ගෙනාපු විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගේනවා ඒක පනතක් බවට පත් කරලා විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියන කාරණාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක ඔබතුමන්ලා තර්ක කරන්න තිබ්බා. ජනාධිපතිවරණ වේදිකාවේදී මේ සම්බන්ධයෙන් අපි තර්ක කරේ නෑ. ඇයි? ඒ තර්ක කරේ නෑ මේ සම්බන්ධයෙන් මේක දැන් අපි හිතමුකෝ දැන් අර මේ අපේ මේ ජනමාධ්‍යවේදීතුමා දිදුල මහත්තයා ඇහුවනේ ලස්සන ප්‍රශ්නයක් මේකෙන් ඉතුරු වෙන ගාන කීයද කියලා. මේකෙන් ඉතුරු වෙන ගාන කීයද කියලා. මේකෙන් මේ රටේ ආර්ථිකයට මේ පනත ගෙනල්ලා මේ අපේ දැන් මේ වෙලාවෙනුත් දැන් සෑහෙන්න විනාඩිය තව විනාඩි දෙක ඉතුරු වෙන කිසිම ප්‍රශ්නයක් අපි කතා කරන රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේකෙන් මේ රටේ ආර්ථිකයට වෙන සෙත මොකක්ද? හරි. අපි මේක කිව්ව ඡන්දෙට කලින් මෙහෙමයි කරන්න කියලා. ඒකයි ප්‍රමාණවත් කාලයක් ගත්තා. මොකද පනත් ගේන්න ඕන පිළිවෙලක් තියෙනවනේ නිකන් ෂෝ එක කරන්න බෑනේ මේකේ. තියෙනවනේ යම් කිසි වැඩ පිළිවෙලක්. එතකොට ගෙනල්ලා මේක අපි අදාළ කාලෙදී ගෙනල්ලා මේ අපි සමත කරා. එතකොට හරි අපේ කතාව පැහැදිලිනේ. ඒක අපිට විවාදයක් හෝ දෙබිඩිකමක් හෝ මොකක්වත් නැහැ. අපිට මිනිස්සු ඡන්දුනේ මේකට. මොකද මේකට අකමැති නම් ගැටලුවක් නැහැ. ඊළඟට වෙන කාට හරි දීලා විශ්‍රාමයට මන්ත්‍රීලාට දෙන්න ඕනේ කියලා මිනිස්සුන්ට ඡන්ද දෙන්න පුළුවන්. හැබැයි සමගි ජන බලවේගයේ මම කියන්නේ මේ සංවාදී වටේ යන්න ඕනේ අපි එකතැනට එන්න පුළුවන්. සමගි ජන මට විනාඩියක් දෙන්න සමගි ජන බලවේගයේ හේෂ මන්ත්‍රීතුමා ගෙනාව යෝජනාවක් අපිට කලින් වැඩේ කරනවා වගේ පෙනෙන එකක් ගෙනාවා. හරි ඒක පැත්තකින් තියන්නකෝ. අද දවසේත් හැමෝම විරුද්ධව කතා කරා. විපක්ෂ 나යකතුමා මේකට විරුද්ධව කතා කරලා තියෙන්න ඕන කිව්වා. දූෂණ වංචා වැඩි වෙනවා කිව්වා. ඔහොම කතා ගොඩක් කිව්වා. ඩිබේට් එකේදී විතරයි. ඩිබේට් එකේ. ඔක්කොම විරුද්ධව කතා කරලා මේ අපේ තීරණයට විරුද්ධව කතා කරලා හවස ඡන්දෙ දෙන වෙලාවේ ඡන්දේ ඔප්ෂන් තුනක් තියෙනවනේ. ඡන්දේ පුළුවන් yes දෙන්න පුළුවන් no දෙන්න පුළුවන් abstain ඉන්න පුළුවන්. හැබැයි මුළු හවස් වෙනකන් කතා කරලා ඡන්ද දෙන වෙලාවේ ඔක්කොම අතරින් මාරු වෙලා ගියා. එහෙනම් තමයි මතයකට ඉන්නවනේ මෙහෙමයි. නෝ කියලා කියන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන්. අර මෙතුම කියන වගේ ඒක මේකත් පුළුවන් අරකත් පුළුවන්. නමුත් අපිට තාර්කිකත්වයක් තියෙන්න පුළුවන් නේ. එහෙම ගත්තොත් එහෙම දැන් එහෙම තමයි මම මතයල උත්තර දුන්නොත් එහෙම තමයි මේක තමයි අපි කරන්නේ. ඒක හරි මතය සංවාදයක් නැහැ නේ. මෙතුමගේ පැත්ත ගත්තා. අපි අවසන් කරනවා. ඔව්. අවසන් කරනවා. එක්සත් ජාතික පක්ෂය අද මේකට විරුද්ධව ඡන්දෙ දුන්නා. එක්සත් ජාතික පක්ෂය කොහෙද පාර්ලිමේන්තුවේ තියෙන්නේ? ඒක රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂය කියන එක නෙමෙයිද? නෑ මම කියන්නේ ඔයා මම හිතන් හිටියේ එහෙමයි. මොන පක්ෂයද? නෑ එයා ඊළ මම හිතන් හිටියේ එහෙමයි. ආපිට මොකද්ද වෙනස? මම හිතන් ඉන්නේ රවි කරුණානායක ඔබතුමා නිවැරදි කරන්නේ. ඔබතුමා නිවැරදි කරන්නේ. අපි එතුමාලා පැහැදිලි කරගන්න. නෑ මගේ අදහස මෙතුමාට වැරදි නිවැරදි කරන්න පුළුවන් මෙතුමාගේ පක්ෂේ. ඒක රවි කරුණානායක මහත්තයයි ෆයිසල් මුස්තාෆා මහත්තයයි අර සන්දානකින් ඡන්දෙ ඉදිරිපත් වුණාට එක්සත් ජාතික පක්ෂය කියලා තමයි මම හිතන් හිටියේ. එහෙම නෙමෙයිද? අපිත් හිතන් හිටියේ. ඔව්. එහෙම නෙමෙයි. ජනතාව හිතන් හිටියේ. අපි දන්න විදිහට එක්සත් ජාතික පක්ෂය කියන්නේ අලිය ලාංඡනයේ තියෙන එක්සත් ජාතික පක්ෂය.